හරි. දැන් කියන්නකෝ මොකද්ද මෙයාගේ ලෙඩේ කියලා? ડોක්ටර් මෙයාට එක එක පිස්සු දේවල් සැරින් සැරේ හිතනවනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ડોක්ටර් එක වෙලාවකට මෙයා හිතනවා මුදලාලි කෙනෙක් කියලා. තව වෙලාවකට මෙයා හිතනවා ටීචර් කෙනෙක් කියලා. කොටින්ම ડોක්ටර් එක වෙලාවකට මෙයා හිතනවා රටේ ජනාධිපති කියලා. very interesting. මට මෙයාව ඔබ්සර්ව් කරන්න ඕනේ. හෙලද බා මම තමුසේ බල්ල ගන්න සෑහෙන කටක් කෑවා. තමුසේ නේද මිනිමරු පාලිත. ඔය දැන් ડોක්ටර් මෙයා හිතාගෙන දැන් මෙයා පොලිසිය කියලා. සායද මන්නේ කියලා මොහොත කරනවා. ડોක්ටර් මේ කරන්න එයා කියන විදිහට කරන්න මට මෙයාව ඔබ්සර්ව් කරන්න ඕනේ. ડોක්ටර් සායද මන්නේ කියන දේ තේරෙන්නේ නැද්ද? වහාම ගිහලා අල්ල ගන්න ඔය මුව තදට. කරන්න. කීලා කරගන්නවා අයිසේ මුව දඟලන්න බැරි වෙන්න. ડોක්ටර් කරන්න මට මෙයාව ඔබ්සර්ව් කරන්න ඕනේ. අමුන් පාලිත. තමුසේ නේද මහතුමාගේ මරුවේ? ඔව් මම තමයි මැරුවේ. ડોක්ටර් කරගෙන යන්න දෙන්න යාට. මට එයාව ඔබ්සර්ව් කරන්න ඕනේ. ඒ කියන්නේ තමුන් තමයි මිනිමරුවා. ඔව් මම තමයි මිනිමරුවා. ඒ කියන්නේ තමුන් තමයි මරුවේ. ඔව් මම මැරුවේ. මොකටද බල්ලෝ ඒ අහිංසකයව මරුවේ? ඒ අපේ මාමා. ඈ? කතා කරනවා. ඔය මේ කරගෙන යන්න දෙන්න. උත්තර නෑ. පිස්සුයි මේ පිස්සයි කගනවා. ඔය පිස්සයි කගනවා. කතා කරනවා. ඔබ්සර්ව් කරන්න පොර ඔබ්සර්ව් කරන්න. කන පුරවලා කරන්න. මොකක්ද කගනවා. හරිද? අවසර උත්තර නෑ. ඒ මිනිමරු පාලිත මං බබේ ලුගස් යවනෝමයි. මං බබේ ඉසේ කතා කරන්න බලාගමු. හරි බලාගමු. කතා කරනවා නැන්දි මාමා. කතා කරනවා. පාලිත නම් දෙවමයි ලුගස් යවනෝමයි. සාජ මැන්ඩි මට මෙන්න මුවක් සැකයි. දැක්කනේ පිට උන්ට මුව සැකයි. උගේ මොකක් හරි හොරයක් තියෙනවා. ඈ ගහන්න නැතුව ඉන්නවකෝ ඉතමන්. ඊළඟ